බං ඔතන ඉඳගෙන. මම එනකම් බලාගෙනමයි බං මෙතන හිටියේ. අපේ අද අරුණ ටික ආඳුම් කූරු පොල් තෙල් පහන් කිලෝ තේල් මාර්ගෙන ගියා ගලේ වේරි යනවා කියලා ඕන්. හැබැයිට එහෙමනම් අපි තමල්ලා කට්ටියත් එක්ක ගිහිල්ලා මේ වෙස්මුණු දාගෙන රිලව් හොත්තා වගේ පල්ලා දාමු. එහෙම කරන්න දෙන්න පුළුවන්. මෙහෙ ඒක තමයි බං මට නම් ඌගේ දුමුතුකාම දැක්කම ණයාට පෙනෙලකොල පේනවා වගේ. පෙනෙලකොල නෙවෙයි බං අඳුකොල බං. Kalau partner yang dulu ni, මොකද මොනේ කරන්නේ අයියා ඔයාලට මොකද කරන්නේ ගැව්වා බෝති ගිහිල්ලා යක්කු දෙක අන්දන්නේ පාරේ ඉඳලා පැනලා එන්නේ යක්කු ගැව්වා මූණ දාගෙන හිටියක් දන්නේ ගැව්වා ඔයාලා දැක්කද ඉස්සෙල්ලා ඉන්නවා ඔව් නෑ කෙනේ දැක්කම අපි පාරේ මයින් ගලා එන්නේ මේ පාරේ ළමයි අර බේතල් ටික දෙන්න මෙයාලා දාන්නකෝ අර චලිචිටි මේ ළම කොන් දාන්න ගේම දාගන්න යන්නේ තුවාල හැම තැනම තුවාල හැදුනා මූණේ තුවාල තියෙනවා දැවිල්ලා හැදෙයිද නෑ ඔක ඩිංගක් කියලා දැවිලා දාන්න කඩු වෙලා යයි ඩිංගක් කියලා හරියගේ බඩත් එක ඊළඟින් ගන්න ඔව් මේ අයියා මූණ මගේ ගන්න දෙයක් නෑ ඔයාලා හොඳ වැඩක් කරනකොට පේන්න බැරි මිනිස්සු ඉන්නවා. කියන්නේ මෝඩ මිනිස්සු ඉන්නවා ගොඩක්. ඒක තමයි. ඒ මෝඩ මිනිස්සු මේ Tamanට ගමට සත්වත් මොකක් හරි වැඩක් කරනකොට ඕක කඩා කපා ගන්න බලා ඉන්නේ. ඔහේ වෙනහාමේ ඔහේ හොල්මන් තියනවද? දන්නේ නැහැ ඒක. හොල්මන් තියනවද? අපිට එහෙම එන්නේ මෙන්න මොකක් හරි කරලා අපි අතර කරන්න හදන්නේ. ඒකට ඔයාලා හෙලෙන්න එපා. අයිට කරන්න එපා. මෛත්‍රී කරන්න. ඔව්. කැක්කුමයිනේ. ඉස්සර බුදුහාමුදුරන්ට තෝරේ කර අද ඉන්නට නෙවෙයි. ඔව් ආර දෙවිදාපෙන් එහෙම කරා. ඔච්චර වෛර කරලා අපවාද කීර්ති කරාද? අපේ කීර්ති කරාද? ඔව් එහෙනම් දාන කරනවට කැමති නෑ වගේ. ඒකයි අපි යනවට. ඔයාලා හැලෙන්න එපා. අනේ පින්දහම් කරන අපිට තමයි වෙන්නේ. අරුන්ට වෙන්න බැරිය. ඔය බලන්න අර යක්කුන්ට වෙන්න බැරිය ඔය ටික. යක්කුගේ වෙලාවේ පාරි වැරදෙන්නේ ඒ ආයතමයි. ඒ හතුරන් තමයි. ඔය හැරෙන්නේ හතුරුමයි. හතුරයින් හැරෙන්නේ හතුරුමයි. අපි නෙමෙයි. ඔයාලා මෛත්‍රී කරන්න. මෛත්‍රී කරන්න. ඔයාලා මෛත්‍රී කරන්න. බුද්ධ බුද්ධ